ඔයාලා හැමෝටම කොහොමද? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද නම් traveling vlog එකක් නෙමෙයි කරන්න හිතාගෙන ඉන්නේ මම day vlog එකක්. ඉතින් ඔයාලට පුළුවන් මාත් එක්ක අද මම දවස ගත කරන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න. දැන් නම් වෙලාව උදේ 8යි ගාණක්. ඔයාලට පේනවද ලස්සනයි අදහස වහින්නේ නැති පාටක් තමයි තියෙන්නේ. කියන්න බෑ ඉතින් හවස් වෙද්දී අද ඉඳන් වහිනවා කියලාත් කිව්වනේ නේද ආයෙත්. අපිට පේන්නේ බෙරගල කන්ද. ලස්සනට තියෙනවා අද නම් කියන්නේ වෙනදාට මීදුමින් වැහිලා තියෙනවා. ඒකවල ලස්සනයි. ඒකට අද අවුව එහෙම වැටිලා හොඳට තියෙනවා. ඒ කියන්නේ පැහැදිලි අහසක් සාමාන්‍යයෙන් ඔය අර පැත්ත පේන්නේ අපිට උඩවලව පැත්ත. ඒක මෙතෙන්ට හරියටම view වෙන්නේ නැහැ. තව ටිකක් උඩට ගියාම මම අර එදා view point එකේ එහෙම වීඩියෝ එකක් දාලා තිබෙතන්ට එහෙම හොඳට පේනවා ඒ කඳුපන්ති ඒ පැත්තේ. මේ තියෙන්නේ අපේ ගෙදරට පිටපස්සෙන් පේන view එක. ගොඩක් ලස්සනයි. වහින ලං වුණාම එහෙම මුළු කන්දම මීදුමෙන් වැහෙනවා. මම මූණ හොදගෙන ආවා. දැන් හදන්නේ ෆේස් පැක් එකක් දාගන්න. ඔයාලා හිතන්නේ මොනවා ෆේස් පැක් එකක් කියලාද? එන්නකෝ බලමු එහෙනම්. මෙන්න මේ විදිහට මේ පවුඩර් එක මම දාගත්ත පොඩි කප් එකකට. ඉතින් මේක ඇක්ටිවේටඩ් charcoal ෆේස් පැක් එක. මම මේ හැන්දේ වතුර තිබිලම ඒක ගල් වෙලා වගේ පේන්නේ. මේ දැන් මේකට ඇල් වතුර ටිකක් හරි රෝස් වෝටර් ටිකක් හරි දාලා මික්ස් කරගන්න ඕනි. අද නම් මම ගාව රෝස් වෝටර් නැහැ. ඒක නිසා මම ඇල් වතුර දාලා මේක මික්ස් කරගන්නවා. පේනවද ඔයාලට මේක ඒ කියන්නේ ගොඩාක් දියාරුවටත් නැතුව ගොඩාක් ඝනකමටත් නැතුව මික්ස් කරගන්න ඕනි මේ විදිහට නිකන් අර ක්‍රීම් එකක් වගේ. අර බේබි ක්‍රීම් එහෙම අතර ගත්තම තියෙන පේස්ට් එකක් අන්න ඒ විදිහ ගානට ඒක හොඳට මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ තියෙන ෆේස් එකට ඇප්ලයි කරන්න ෆේෂියල් බ්‍රෂ් එකකින් හරි. එහෙම නැත්නම් ඇඟිලි වලින් ඔයාගේ මූණේ ඒ කියන්නේ ගා ගන්නත් පුළුවන් හිමීට. අපි දැන් මේක ඇප්ලයි කරමු ෆේස් එකට. මං ගාන ෆේෂියල් බ්‍රෂ් එකක් නැහැ. ඇඟිල්ලෙන් තමයි ගා ගන්න. මේක හොඳයි ගොඩක් බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් වලට පිම්පල්ස් එන කට්ටියට පිම්පල්ස් ඇතිවීම පාලනය කරනවා ඇක්ටිවේටඩ් charcoal කියන්නේ. අපේ හැමට ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. මුළු ෆේස් එකටම ඇප්ලයි කරගන්න ඕන මේ විදිහට. ඊට පස්සේ විනාඩි 20ක් වේලනකම් ඉන්න ඕන. අපි මේක ඊට පස්සේ වොෂ් කරලා රිමූව් කරන්න තමයි තියෙන්නේ. ගොඩක් හොඳ ක්ලියර් ලුක් එකක් එනවා ෆේස් එකට. මම නම් ඉතින් එච්චර පාට නැති නිසා අර හයිලයිට්ලා පේන්නේ ළමයි. වෙනසක් ගොඩක් සුදු කෙනෙක් එහෙම එක දැම්මම නම් හොඳට හයිලයිට්ලා පේනවා. ඔන්න මම charcoal පැක් එක දාගත්තා ෆේස් පැක් එක. මේක මමම තමයි හදන්නේ. ඔයාටත් පුළුවන් කැමති නම් ඕඩර් එකක් දාලා ගෙන්න ගන්න. මගේ FB page එක තියෙනවා Pearl Beauty Queen කියලා. page එකෙන් ඔයාට ඕඩර් එකක් place කරගන්න පුළුවන්. activated charcoal face pack එක සහ activated charcoal peel off mask එක මම හදනවා ගෙදර ඉඳන්ම. ඔයාට ඉතින් එතකොට මගෙන් ගන්න පුළුවන්. මේක 100%ක් ස්වභාවික නිෂ්පාදනයන්නේ. ඉතින් ඔය සුදු වෙන ක්‍රීම් අර මෙයා වගේ නෙමෙයි. මේක 100% ස්වභාවික නිෂ්පාදනයක්. ඉතින් activated charcoal ගැන ඔයාලටත් හොයලා බලන්න පුළුවන්. ඉතින් මේක අර ගාලා විනාඩි 20ක් ඉඳලා මේක ෆේස් පැක් එකනේ වොෂ් කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ රෝස් වෝටර් ටෝන එකක් තියෙනවා නම් ඔයා ගාව ඒක ස්ප්‍රේ කරලා මූණ හොඳට මසාජ් කරත් කමක් නැහැ. එහෙමත් නැත්නම් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් කරත් කමක් නැහැ. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඇලෝ ජෙල් තියෙනවා නම් දාලා විනාඩියක් විතර මූණ පොඩ්ඩක් මසාජ් කරලා ඒ විදිහට කරන්න. මේක ගොඩක් සුදු කෙනෙක්ට නම් හොඳට හයිලයිට්ලා පේනවා රිමූව් කරාට පස්සේ. මම නැති එච්චර සුදු නැති නිසා විශේෂයෙන් වෙනසක් පේන්නේ නැහැ. හැබැයි දැනෙනවා මට. ඒ කියන්නේ ගන්න කට්ටිය හොඳ ෆීඩ්බැක් දීලා තියෙනවා. ඉතින් අර ඒ කියන්නේ මේක දැම්මම වෙන්නේ මූණ ක්ලියර් වෙනවා. ස්මූත් වෙනවා. එතකොට පැහැපත් වෙනවා කියන්නේ ඒ කියන්නේ මෙහෙමයි. මූණේ තියෙන අර තෙල් කුණු දොවිලි සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවානේ මේක දැම්මම සම ඇතුළතින්ම පිරිසිදු කරනවා. ඒක නිසා මේකෙන් වෙන්නේ ඔයාගේ මූණ සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙනවා. දැන් මේක මූණ හොඳට පිහිදගෙන ඇලෝවෙරා ජෙල් දාලා මසාජ් කරන්න ඕන මූණ. එහෙම නැත්නම් මෙහෙම රෝස් ටෝන් එකක් තියෙන ස්ප්‍රේ කරත් කමක් නැහැ. මම නම් ඇලෝ ජෙල් තමයි දාන්නේ. රෝස් ටෝන් එකක් ගන්න ඕන මගේ එක ඉවරයි.
ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඔයාලත් මේක දානවා නම් අනිවාර්යෙන්ම ඒ කියන්නේ පරණ ඇඳුමක් දාගෙන දාන්න. මේ නැත්තම් වැටුණත් එහෙම මේ ටිකට අපරාධි ටී-ෂර්ට් එක. මේ තියෙන තින් අපේ මිකී බබාගේ බත් ටික. එයා කන්නේ සැමන් මස් මාළු ඔය තුනෙන් එකක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. නැත්තම් බිත්තර තියෙන්න ඕන. කරවල හාල් මැස්ස ඔය මොකුත්ම කන්නේ නැහැ. මේ එයාට ඕනි නැත්තම් මූණ එල්ලගෙන ඉන්නවා. ඉතින් අයියා හැමදාම ඒක නිසා ගේනවා. අපි කනවටත් වඩා එයා පව නිසා තමයි මේ ගොඩක්ම ගේනේ. නැත්තම් අන්න එච්චර ආස නැහැ එහෙම සැමන් මස් මාළු එහෙම අර හැමදාම වගේ කන්න ආස නැහැ. මෙයාට ඉතින් ගේනවා අපි. ඔන්න දැන් අනාගත්තා ඒක දෙන්න තමයි හදන්නේ. දැක්කද කෑ ගහනවා එහෙනවා. එයාට අමුතු කටහඬක් තියෙන. එයාට ඤාව් කියන්න බෑ. ඤාව් ඤාව් කියන්නේ. ඔන්න ඉතින් උතුමාණන් බත් කනවා වීඩියෝ එක ගන්න නම් ටිකක් හොරෙන් මම දැක්කොත් එහෙම ළමයි කියන්නේ මෙයා කැමති නෑ වීඩියෝ කරනකොට ෆොටෝ ගහනකොට මේ මම එක ඉස්සෙල්ලත් වීඩියෝ කරේ නැත්තේ මේ හොඳට දන්නවා. මෙයාගේ බෙල්ලේ මයිල් අඩු. ඒ හරි එකපාරක් තුවාලයක් හැදුනා. මාසයක් විතර ගියා හොඳ වෙන්න. ඒ හරි ඒ කියන්නේ මම හිතන්නේ යටටම තුවාල වෙලා. එයාගේ එතන මයිල් එන්නෙම නෑ. දැන් තුවාලේ හොඳ වුණාට. එහෙම ඔයාලා බෙහෙතක් මොකක් හරි දන්නවනම් කියන්න. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරපු එකක්. මිකීට බත් දීලා ඔන්න මාත් බත් බෙදාගත්ත. කන්න දෙන්නම් 10ක් පහුවෙලා ළමයි මේ වැඩ තිබ්බ කරන්න ඒවත් කරලා ඉවරලා දැන් තමයි කන්න හදන්නේ. අද තියෙන්නේ පරිප්පුයි සැමනුයි. ඊට පස්සේ ඔන්න ලස්සන ඩිසයින් එකක් තිබ්බ කරලා ඉවරුණ එකක් යවන්න. ඒකේ ෆයිල් ටික කන්වර්ට් කරලා ඉවර වෙලා කස්ටමර්ට යවන එක තමයි මම කරේ. ඒක කරනකොට ඉතින් දවල් වුණා ටිකක්. ඊට පස්සේ අද අපේ මල්ලිත් එනවකෝ නිසා මම එයාව එක්කගෙන එන්න ගියා. අද නම් චුට්ටක් අදුරු වෙනවා වහින්න වගේ. දැන් නම් ඔයාලට පේනවා ඇති කන්දට මේදුම දාලා පැත්තකට වැහිලා තියෙන සම්පූර්ණයෙන්ම. බලමු ඉතින් වැස්සක් ආවේ නැත්තම් අද හොඳයි. අද ඉඳන් වහිනවා කියලා කිව්වනේ නිවුස් වලට. මම ඉතින් මල්ලිවත් එක්කගෙන ආවා. එයා නම් වීඩියෝ වලට එන්න කැමති නැහැ. එයා කැමති නෑ මූණ පෙන්නන්න වීඩියෝ වලට එන්න. එයා ලැජ්ජයි ටිකක්. ඉතින් ඒක නිසා එයාට පස්සේ ටික මට වීඩියෝ කරන්න ඕනේ නෑ. ඔන්න ඉතින් චුට්ටක් වහින්න වගේ හොඳටම අඳුරු වුණා. ඒ අස්සේ ඉතින් අපි දෙන්නම් කරපු කෝලමක් තමයි ඕක. මලක් තියාගෙන ෆොටෝ ගහ වීඩියෝ කර හිටියා. මල්ලි තමයි ඔක වීඩියෝ කරේ නා. එයාට තේ හදලා දුන්නා. ඊට පස්සේ අපි දෙන්නත් එක්කම අයියලයි ගෙදර ගියා. දවල්ට කෑවේ හෙන්න. ඉතින් ඒක නිසා වීඩියෝ කරන්න හැම මොකුත් කරන්න ඕනේ නෑ. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් එක්ක චුට්ටක් හවස් වෙලා ගෙදරට ආවා. බලන්නකෝ ඉර බැහැගෙන යනකොට අපේ ගෙදරට පේන view එක ලස්සනයි නේද? ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන තැනකට වෙලා හවසට තේ එකක් එහෙම දාගෙන බොන්න. ඉතින් අපේ මිකී නම් දැන් එළියට වෙලා ඉන්නවා චුට්ටක් රැට ඇවිදින්න යනවනේ. යන්න තමයි බලාගෙන ඉන්නේ හිමීට කපටියා වගේ. ඉතින් ටිකක් රෑ වෙලා දැන් තියෙන 6:00 විතර. ඉතින් ඒක නිසා මම හදන්නේ දැන් කෑම එක හදන්න පරක්කුත් වුණා. චිකන් එකක් ගෙනාව කඩෙන් මට තමයි අද කපා ගන්නත් වෙන තැනින් අයියා එනකොට ටිකක් රෑ වෙනවා අද. මේ දවස්වල බුකින් වැඩ නිසා ඉතින් චුට්ටක් රෑ වෙනවා 10-11 වෙනවා එනකොට. ඉතින් එනකොට උයලා තියන්න එපයි පවුනේ බඩගින්නේ නෙන්නේ. ඉතින් එයා ඇවිල්ලා තමයි කන්නේ. එයා කාලා ඉන්නේ නැහැ එහෙන්. ඉතින් දෙන්නත් එක්ක කනවාම මම රයිස් එක හදන්න පටන් ගත්තා. අයියා එනකන් හිටියොත් රෑ වෙනවා. නැත්තම් එයා හදනවා වෙනදාට මටත් වඩා රහට එයා කෑම හදනවා. ඉතින් අද මට තමයි උයන්න වෙන්නේ. මොකද එයා එනකොට පරක්කු වෙන නිසා. ඉතින් එතකම් මල්ලිට එන්නත් බෑ. එයාට බඩගිනිත් ඇති, මහසිත් ඇති බස් එකේ ඇවිල්ලා. ඒක නිසා ඉතින් මම උයන්න පටන් ගත්තේ. චිකන් එක කපන වීඩියෝ එක මට ගන්න බැරි වුණා. මොකද ඒක කපා ගන්න මාරම ගේමක් දුන්නා. මම ෆස්ට් ටයිම් තමයි මේ කැපුවේ. වෙනදාට අයියා තමයි කපන්නේ. නැත්තම් කපලා ගෙනල්ලා තමයි හදන්නේ. එහෙම නැත්තම් අර පැක් එකේම කපපු ඒවා තියෙනවනේ. එහෙම පැක් එකක් ගන්න තමයි හදන්නේ. මං අද ගන්නකොට මොකුත් තිබ්බේ නෑ. කපලා ගන්න එහෙම පුළුවන් කඩේ වහලා එතකොට අර
ඒ කියන්නේ චිකන් පැක් එක තියෙන කපපු කෑලි තියෙන ඒ පැක් එකක් තිබ්බේ නෑ. තනි එක තමයි තිබ්බේ. ඉතින් මාරම ගේමක් දුන්නා කපා ගන්න. ඊට පස්සේ කොහොම හරි උයලා බත් එකක් අම්මලාටත් යවුවා. යවලා ඉවර වෙලා මල්ලිටත් කෑම දුන්නා. ඊට පස්සේ ඉතින් මම මේ ඉන්නවා අයියා එනකන්. ඉතින් යාම මම කනවා. ඉතින් එහෙම තමයි අද දවස ගෙවුනේ. ඔයාලත් ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් මේ වගේ ඉක්මනටම එන්නම්. එහෙනම් ගිහිල්ලා එන්නම්. බයි.